මගේ කලින් වීඩියෝ එක බලපු හුඟ දෙනෙක් අහලා තිබුණා මම ලන්ඩන් ඕවල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා රැයට සීතලේ මේ ස්ලීපින් බෑග් එකේ නිදාගත්තා කියලා හෝම්ලස් ළමයින්ට හම්බෙන්නේ මොකද්ද කියලා. මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒක එක්ස්ප්ලেইন කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ චැලෙන්ජ් එක කරලා ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන දේවල් තුනක් තියෙනවා. 1. ෆන් රේසින් එහෙම නැත්නම් අර මුදල් එකතු කිරීම. මම ඔයාලගේ මුදල් පරිත්‍යාගය ඉල්ලුවේ නැත්තේ මට මේකට අවශ්‍ය වෙන මුදල් මගේ පවුලේ අයගෙනුත් හිතවත් අයගෙන් සහ මම වැඩ කරන ආයතනෙන් ලැබෙන නිසා. මේකට සහභාගී වෙන හැමෝම එකතු කරන අර මුදල් යන්නේ මේක ඕගනයිස් කරන සෙන්ටර් පොයින්ට් කියන චැරිටි එකට. ඒගොල්ලෝ මොනවද මේ සල්ලි වලින් කරන්නේ? ප්‍රධානම දේ මේ ළමයි පාරට වැටෙන්න හේතුව මොකක්ද කියලා හොයලා ඒකට දීර්ඝකාලීන විසඳුමක් හොයන එක. සමහර විට නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා නම් ඒ වලින් ගලව ගන්න එක. එහෙම නැත්නම් ඉන්න පරිසරය වෙනස් කරලා නැත්නම් এডুকেෂන් එක ස්කිල්ස් ඩෙවලොප් කරගන්න උදව් කරන එක. ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ ළමයි ආයෙත් පාරට වැටෙන එක නවත්තන එක. දෙවෙනි ඔබ්ජෙක්ටිව් එක තමයි අවේර්නස් එක. ඒ කියන්නේ අපි අපට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපටත් මේක වෙන්න පුළුවන් සහ මේක වෙන අයට අපිට සොසයිටි එකක් විතර එකතු වෙලා කොහොමද උදව් කරන්න පුළුවන් කියන එක. මේ අවේර්නස් එක පතුරලා අරින එක තමයි වැදගත් වෙන්නේ. තුන්වෙනි එක එක්ස්පීරියන්ස් එක. තව කෙනෙක්ගේ ජීවිතේ කොච්චර අමාරුද කියලා අපිට තේරෙන නම් අපි එතෙන්ට වැටෙන්න ඕනේ. මේ ලන්ඩන් ඕවල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක සමයකේදී හරි ලස්සන තැනක් වුණාට වින්ටර් එකේදී සීතලයි වහිනවා සහ ඕපන් ස්පේස් එකක් නිසා තද සීතල උලන් හම්බෙලෙම එනවා. ඉතින් මේ ස්ලීපින් බෑග් එක නිදාගන්න එක සෑහෙන අමාරු වැඩක්. ඒක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් මේක එක දවසක් හරි ගිහිල්ලා කරාට පස්සේ අපිට දැනෙනවා මේක හැමදාම කරනගේ ජීවිතේ කොච්චර අමාරුද කියලා. තව කෙනෙක්ගේ දුක, අමාරුව, වේදනාව දැකලා සහකම්පනයට පත්වන එක අපිට ඉතාම වැදගත් දෙයක්. ඒක තමයි මිනිස්සෙක් විදිහට ජීවත් වීමේ ප්‍රධානම අරමුණ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එක මේකේ ප්‍රධාන ඔබ්ජෙක්ටිව් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මට ලබා දෙන ලයික් එකක්, ෂෙයා එකක්, කමෙන්ට් එකක් මේ චැලෙන්ජ් එක හදවතින්ම කරන්න මට ලොකු මොටිවේෂන් එකක් වෙනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.